තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනම ලැබූ මුස්සනාව හෙළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චාරිත් දිල්ෂාන් සියද විනාශගෙන තිබුණේ පසුගිය 29 වෙනිදායි. ඉතින් වෙන්න ගියා. යාගේ මහ පොළ හදාගන්න කියලා යන්නේ මම ඒ දේ කරන් එන්නම් කියලා කිව්වා. එයාට ගියාට පස්සේ වද යම් කිසි කෙනෙක් නවකවදී මුවාවේ ලිංගික හිංසනය ලිංගික අඩත්වයට කමක් කරනවා නම් එයාට අවුරුදු 10ක් වාසිත දඬුවම් දෙන්න පුළුවන්. බාහිර දේශපාලන බලපෑමේ නවකවදයෙන් වාසි කරන්නේ නවකවදී නිසා දේශීය විශ්වවිද්‍යාල Hey kolek macam campus ini hina goda kia gana lolo tika karu beta sedela sabareta bola ahinsaka yuke tatu kapre kumatada tope oya pake wade nabadine kabadada එනපතින්නේ කබදාද පාසලේ බොන්න ටික අඩෝ කැම්පස් එකේ චාරිතලු අධ්‍යාපනයේ නිදහස උනිස කලු දුලු අහිංසක කොළ එල්ලුනේ දුක පිටලලු අබදානේ හික කන්න බල්ලෝ ටික කඩ වට වෙල බැන්න සුවා චාරිතගේ ජීවේ මොන කම්මිටු හදන්නු නක් තොපි බැන්න සුවේ අහිංසක කොල්ලෙක්ගේ ජීවේ ආඩෝ දිත්ත ධම්ම වේදනීය කර්මය පස්සෙන් එදී කනෑර බැන්න සෙන්ඩ යෝනේ අරහඬ වැල පෙන්න දෙම වියන්ත කෙදිනද නීතියෙන් සෙවණක් ලැබෙන්නේ කෙනෙක් වෙලා මලමිණියට අන්දලා තියෙන සූට් එක අරගෙන ගෙදරේ කියන ලොකු බලාපොරොත්තුකින් මායි මගේ නෝනා බලන්නේ මගේ පොතට හොතට අතින් දාලා වාලා ගහයි මේක සති දෙකකින් පසුවට ගාන බබේක ලඩු එක එක තනි කර තොපි කත්තනේද අත ලඩු නිරුවති තොපි පුච්චන්න යෝනේ තහවල් රටේ නීතිය පෙනුමට මාරුවේ අහිංසක කොල්ල කෙල්ලෝ එක ගානේ හානිවේ පතා තන්ත්‍ර ගැන උඩ තියන් සිරුවේ ලැජ්ජාවේ අතොපිව තොපිට අපේ එකෙක් හානිවේ මගේ පුතා මට නැති වුණා. නමුත් ඉදිරියට විශ්වවිද්‍යාල වලට තේරිපත් වෙන ළමයින්ට මේ වගේ නවකවාදයක් දීලා ඒ කට්ටිය අපහසුතාවයට පත් කිරීමට නොදී නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මම කාරණක ඉල්ලා සිටිනවා. සරසවි තුළ ශිෂ්‍ය වේශයෙන් සිටින පුද්ගලයින්ට තවදුරටත් ඉඩ දී